බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත පිනා යාමයි සංසාරයේ පින ලෙස. අපි බලමු තේජමාන්විත රණවිරු කොහොමද ඒ තේජාන්විත භාවය උරදරාගෙන සිටින්නේ කියලා. මේ ඒකකය වෙනුවෙන් දියුපිලු අභීත රණවිරුව එය තම උර මත තබාගෙන සිටියේ කොහොමද කියලා. චිත්තං පුනාති සිත සතුටටපත් කර ගැනීම. චිත්තං පුනාති සිත සතුටටපත් කර ගැනීම. ඔබ සතුටෙන් දින්නේ? සතුටෙන් දින්නේ? උත්තරයක් අවශ්‍යයි. සතුටෙන් දින්නේ? සතුට. මේ සතුට වෙනුවෙන් අපි අපේ ජීවිතය අතහැරලා තියෙන්නේ නැතිද? ඔබේ සතුට වෙන ඔබ තේජමාන්විත භාවය එක් වෙන්නේ අන්න ඒ නිසයි. ඔබ වටා ඉන්න සියලු දෙනා වෙනුවෙන් ඒ බැඳීම් සියලු දේ ඔබ මොනවා වෙලා දින්නේ? අයින් වෙලා ඉන්නේ. ඔබ තේජමාන්විතයි. මම මගේ දෙමාපියන්ගෙන් සහෝදරයන්ගෙන් අයින් වෙලාද නැති ඉන්නේ? මමත් අයින් වෙලා ඉන්නේ. ඒ නිසා තමයි මේ ලෝකයේ තුල ආගමක් පවතිනවා නම් ඒ බුද්ධ ආගම තුල මේ ඒකකයක් මත පවතින විනය පන්සලක් මතත් පවතිනවා. පන්සල මත තියෙන විනයම මේ කඳවුරකත් පවතිනවා. ඒ නිසා තමයි ඔබෙන් අහද්දින් ඔබ ජීවිතය හැරදා ආ පුද්ගලයන් විදිහට සතුටෙන් ඉන්නවා කියලා කිව්වේ. ඒ නිසයි මම ඔබට ආමන්ත්‍රණය කළේ ඔබ තේජාන්විත තේජමාන රණවිරුවන් ලෙස. 1962 ආරම්භ වුණ මෙම ඒකකයේ අද මේ ඉන්න නිලධාරිතුමාලා අනදෙන නිලධාරිතුමා ඇතුළු මේ ඉන්න සියලු නිලධාරීන් තේජමාන්විතද නැද්ද? අපිට ඉන්නවා ඉතිහාසයේ මේ පොළොව වෙනුවෙන් ලේ දහඩිය කඳුළු මුදා හැරපු රණවිරුවන්. ඔබේ ඒකකේ ඉඳලා තියෙනවා. මේ අලුත් බැටලියන් එකක් නැවත ආරම්භ වෙනවා. පිටිපස්සේ ඉන්න කට්ටිය පුහුණු වෙන කට්ටිය. අවුරුදු 1962 ආරම්භ වුණ අද වෙද්දී 2025 වෙනකන් තේජමාන්විත බලකායක් විදිහට තේජමාන්විත රණවිරුවන් පිරිසක් විදිහට මේ ඉදිරි පෙළේ ඉන්න අය, දීපිදු අය, විශ්‍රාමික සුවය ලබන අය සියලු දෙනාම ඒ තම තමන්ගේ කාර්යයන් ඉටු කරා. ඒ ඉටු කරේ ඔබ වගේම දෙමාපියන්, දරුවන්, ඥාතීන් සියල්ල මොනා කරලාද? අතහැරලා ආවි. ඔවුන්ගෙන් එදා හදිනු කිව්වේ සතුටෙන් ඉන්නේ. මොනවා වෙනුවෙන්ද? රට වෙනුවෙන්. රට වෙනුවෙන් ජීවිතය දෙන්න ඇවිත් ඉන්නවා කියන එකයි. මේ ඉදිරියේදී රට වෙනුවෙන් ජීවිතය පූජා කරන්න තම දෙමාපියන් අතහැරලා ඇවිත් ඉන්නවා. අනිකාගේ සතුට වෙනුවෙන්. ඔබ මේ ඒකකයේ ආඩම්බර අනාගත පරපුරයි. අනාගත පරපුරයි තියෙන්නේ. මේ ඉන්න මූණ ටික තව ටික දවසින් අවුරුද්දෙන් අවුරුද්දට එළියට යනවා. ඔබට වගකීමක් තියෙනවා. ඔබ මේ පුහුණු කාලය තුල සතුටෙන් ඉන්නේ කියලා අහද්දී මම සතුටෙන් අපි සතුටෙන් කියන එක විශ්‍රාම සුවය දක්වාම පවත්වාගෙන යන්න හැකිනම් ඒකකයේ තේජමාන්විත රණවිරුවන් පිරිසක් සමාජගත වෙනවා නැවත. ආගම සහ අපේ පන්සලක් සහ කඳවුරක් සමාන වෙන්න හේතු තියෙනවා. මේකටත් ඉන්නවා අනදෙන නිලධාරිතුමා. විහාරස්ථානයටත් ඉන්නවා අනදෙන
ස්වාමින් වහන්සේ නම. දෙවන කෙනෙකුත් ඉන්නවා. කඳවුරේ දෙන්නෙක් ඉන්නවා. විහාරස්ථානයේ තුන්වෙනියෙකුත් ඉන්නවා. කඳවුරේ තුන්වෙනියෙකුත් ඉන්නවා. එතනින් පහළට තියෙන්නේ මොනවද? සේවා කාලය මත පවතින විනයක් නේ. අද යුද හමුදාවට බැඳුන කෙනාගේ ඉඳන් අපිට තියෙන්නේ පිළිවෙලක්, පිළිවෙතක්. පන්සලේ තියෙන්නේ ඒ විදියටම පිළිවෙතක්. ඔබ තේජමාන්විත වෙන්න හේතුව තමයි ඒ බලකායේ තියෙන්නේ මොන ලේබල් එකක් යටතේද? මොන ලේබල් එකක් යටතේ තියෙන්නේ? ශ්‍රී ලංකා යුද්ධ හමුදා. ශ්‍රී ලංකා යුද්ධ හමුදා. ඔබ ගැන ඔබට නැගේ හැඟීම යුද්ධ ඇවිත් තියෙන මොනා කරන්නද? යුද්ධ කරන්න. ඒ නිසා තමයි ඔබට අනිත් හැමෝටම වඩා විනයක් පවතින. විනයක් පවතින. 1962 ඉඳන් 2025යි මේ අද වෙනකම් ඔබ තුල තිබුණ ඒ විනය විහාරස්ථානයේ තිබුණ විනයත් එකතුවක තමයි මේ තියෙන්නේ. ඔබ කෑම කන තැන වත් පිළිවෙතක් තියෙනවානේ. කෑම කන තැන මෙස් එකේ මොනවද කරන්නේ? වත් පිළිවෙත් ටිකක් තියෙනවා. වැඩි හිටියට කෑම ටික තියන්න ඕනේ. එතනින් එහාට ඉන්න ඔක්කොම ටික ඒ කෑම ටික බලන්න ඕනේ, පිරිසිදු කරන්න ඕනේ. විහාරස්ථානයේ මොකද්ද තියෙන්නේ? දානශාලාව තියෙනවා. ඒ දානශාලාවේ අනුව වත් පිළිවෙත් ඉටු කරන්න. ඔබට අවේලාවට කන්න නැහැ. භික්ෂුන් වහන්සේලාට අවේලාවට වළඳන්න නැහැ. ඔබ මේ ඉන්න සිවිල් පුරවැසියන්ගෙන් ගෞරවනීය භාවයට පාත්‍ර වෙන්න හේතුව මොකක්ද? ඔවුන් තුල නැති විනයක් හික්මීමක් ඔබ තුල පවතින නිසා. සිවිල් සමාජයෙන් භික්ෂුන් වහන්සේකට ලැබෙන ගරු බුහුමන් මොනවාද? ඒත් විනයක් ශික්ෂාවකට ජීවත් වෙන නිසා. ඔබ සමාජයෙන් අහලා තියෙනව නේද? අටපාස් ආමිකාරයා කියලා අහලා තියෙනවද? ආමන්ත්‍රණය වෙනවා. ඔබ හිතන්නේ ඒ අටපාස් ආමිකාරයා කියලා දක්වන සමාජ දැක්ම මොන දැක්මක්ද? අධ්‍යාපනය 8 වසරට පමණක් ගිය සොල්දාදු. ඒක තමයි ඔහුගේ. නමුත් අපි බුද්ධ ශාසනය තුල දකිනවා ඔබේ අටපාස් ස්වභාවය වෙනත්ම විදියකට. යුද හමුදාවක් විහාරස්ථානයක් පවතින ශාසනය පවතින එකම ක්‍රමයකට. වත් පිළිවෙත් ටිකක් මත, විනයක් මත. මට ඔබේ අටපාස් එක පේන්නේ කොහොමද? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විදියට. මටත් අටපාස් තමයි තියෙන්නේ. මොනවද අටපාස්? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබට තියෙනවා ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය. මට තියෙනවා ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඔබ සමත්. ඔබ සමත්. ඒට හේතුව තමයි ඔබ සියලු බැඳීම් වලින් අතහැරලා ඇවිත් තියෙන මොනව කරන්නද? ජීවිතේ මොනව කරන්නද? දැන් අද 100 ගාණක් එළියේ ඉන්නවා මේ කඳවුරේ. බටපිරිසක්. මොනව කරන්න ගියේ? ජීවිත බේරන්න. ඒ ජීවිත බේරන්න ගියේ එයාගේ ජීවිතේ රැකගෙනද පරදුවටද තියලා? ඔබ අතහැරීම කියන සම්මා දිට්ඨියෙන් පටන් අරගෙන ඔබ හොඳ 100කින් තමයි යුද හමුදාවකට ආවේ. දන්නවා මේක ඇතුලේ මොනතරම්නම් දේවල් තියෙනවද කියලා. ඒ දැනගෙන තමයි ඔබ ලෞකිකත්වය අතහැරලා ඔබ අතහැරලා තියෙන අම්මා, තාත්තා, සහෝදරයෝ ඒ අයගේ විශේෂ අවශ්‍යතාවය මගුලක් වෙන්න පුළුවන්, මලගයක් වෙන්න පුළුවන්, දානයක් වෙන්න පුළුවන්,
කොටහළු ගයක් වෙන්න පුළුවන්. මේ ඔක්කොම මොනවද කරලා තියෙන්නේ? අක්කගේ අයියාගේ නංගිගේ වෙඩින් එක වෙන්න පුළුවන්. ඔබ මොනවද කරේ ටික? සියල්ලම අතහැරලා දාලා. මොනව වෙනුවෙන්ද ආවේ? පරාර්ථකාමීත්වය වෙනුවෙන්. මමත් සියල්ල අතහැර දාලා එනවා පරාර්ථකාමීත්වය වෙනුවෙන් ශාසනයට. ඔබ සියල්ල අතහැර දමලා එනවා මොනවටද? යුද්ධ හමුදාවට. ඔබ 8 පාස්. ඔබ තේජමාන්විත රණවිරුවෙක්.